ප්‍රශ්නයක් ඇහුවේ. මං ළමා කාලේදී නිවේදක ජීවිතේට ප්‍රවිෂ්ඨ වෙලා නැහැ. ඒ නිසා ඔයා දන්නවද? ඔයාලා දෙන්නම මේ වෙලාවේ මං ඔය වයසේ හිටියට වැඩිය ගොඩාක් දක්ෂයි. ඉතින් මාමේ අපි කලින් වැඩසටහනේ මාමගේ පුංචි කාලේ ගැන දැනගත්තනේ. ඉතින් මාමේ අපි අද කැමති මාම කොහොමද නිවේදනය කරන්නේ කියලා ලස්සන හැඟීම් ඇති නේද? ඒ හැඟීම් අපි අහන්න කැමතියි. ඔව්දුව. අපි හැමෝටම මේ හුස්ම ගන්නවා කියලා දැනගෙන ජීවත් වෙනවා. මාමගේ මාත් ජීවිතයේ අත්දැකීම් ගැන. ආයිබෝවන් මාමේ. ආයිබෝවන් දුර දෙන්නටම. මාමගේ අවුරුදු 25ක මාත් ආයිබෝවන් ඔබ සෙල්ලනවා. මම ප්‍රාර්ථනා කරනවා ඔබ සමග ජාග්‍රහී දිනයක් වේවා කියලා. දෘශ්‍ය අලංකාර මාධ්‍ය වැඩසටහන සමග ආකාර දෘශ්‍ය අලංකාර වැඩසටහන නැරඹීමට ඔබ අප හා එක්ව සිටිනවා. අපි සූදානම් නව උදාවන ප්‍රබෝධවත් ජීවිතයට මේ හැම එකකින්ම කරන්නේ මොකක්ද? අපි හිතමු අපි දිග චිත්‍රපටයක් බලන්න ගියාම සිනමා හෝල් එක ඇතුලේ කළු කරලා අල්ලපු ආසනයේ ඉන්න කෙනෙක් එක්කවත් අපිට කතා කරන්න අවස්ථාවක් නැහැ. අපි ඒ දිහා බලන් ඉන්නවා. ඒතර රූපවාහිනිය ඉදිරියට ආවම අපි ඒට අද ඔබ සමග කතා කරන්න ඔබට පිළිබඳව බොහෝ දේ කියා දෙන්නට අපත් සමග සිටිනවා. අලවිතෙන් හා ප්‍රචාරක මාධ්‍ය උපදේශක